ප්‍රතිලාභී වල හැම දෙනෙක්ම ඉතින් ගොඩක් සාදරයෙන් පිළිගන්න ඕන හැම දෙනෙක්ම තවත් අස්සම තොරතුරකට ඉතින් අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එක පල්ලෙහා වෙන රතු පාට subscribe button එකක් තියෙනවා. ඉතින් එන්නේ subscribe button එක click කරලා වීඩියෝ එකෙන් අපේ bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මෙන්න මෙහෙම දිගටම එකතු වෙලා හිටියොත් තමයි ඔයාලට මෙන්න මේ වගේ අස්සසම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දැනගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් අදත් ඔයාලට සුබම සුබ ආරාධි රසක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ පෙබරවාරි මාසයේ අස්සසම මුදල් පිළිබඳව. ඉතින් පෙබරවාරි මාසයේ අස්සසම මුදල් සිස්ටම් එකට වැටෙන දිනය සහ බැංකු ගිණුම් වලට වැටෙන්නේ කොහොමද කවදද කියන දිනය පිළිබඳව තමයි අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයා අපේ නාලිකාව subscribe කරලා හිටියොත් එහෙම ඔයාලට මුදල් සෑහි දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක එකටම පටන් ගන්න රුපියල් 2000 තමයි. ඉතින් මේක කොහොමද වෙන්නේ කියලා ඉදිරි වීඩියෝ වලදී දැනුවත් කරන්න මම ඔයාලට ඒක ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඉතින් අපේ channel එකට subscribersලා 5000 පහ වුණාට පස්සේ තමයි මෙන්න මේ දීපනාව දෙන්න තීරණය කරලා තියෙන්නේ මම. ඉතින් මගෙන් ඔයාලා වීඩියෝ බලනවා. ඉතින් අන්න ඒකින් තමයි ඔයාලට මේක දෙන්නේ. ඉතින් හැම කෙනෙක්ටම ලැබෙන්නේ නැහැ. මේ වීඩියෝ වල ඔයාලගේ නමයි අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රදේශයයි කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේකේ මම 10 දිනෙත් තෝරගන්නවා. ඊට පස්සේ 10 දෙනා කොහොමද මගේ වීඩියෝස් බලනවද හැමදේම මෙන්න මේක තීරණය කරලා තමයි දෙන්නේ subscribersලා 5000 සම්පූර්ණ වුණාට පස්සේ තමයි. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැතුව කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඔන්න එහෙනම් අපි අද තොරතුරට යමු. ඉතින් පෙබරවාරි මාසයේ අස්සසම මුදල් ජනවාරි මාසයේ අස්සසම මුදල් වගේ පරක්කු වේද? ඉතින් ඒකට කියන්න තියෙන්නේ නැහැ. ජනවාරි මාසයේ මුදල් තරම් පරක්කු වෙන්නේ නැහැ. මොකද ජනවාරි මාසයේ දීමනාව 20 ගණන් වල තමයි ලැබුණේ. ඉතින් මෙන්න මේ පෙබරවාරි මාසයේ දීමනාව නම් සිස්ටම් එකට මෙන්න මේ සතිය වැටෙනවා. ඉතින් ඒ කියන්නේ අද දිනේ පෙබරවාරි 8 වෙනිදා. ඉතින් මේක කොහොමද පෙබරවාරි 10ත් පෙබරවාරි 15ත් අතර සිස්ටම් ගත වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙන එක තමයි මෙන්න මෙතන අපිට දැල්ලවිල තියෙන තොරතුරුවම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම තව දවස් 5කින් හරියනවා 5ක් ඇතුළත සිස්ටම් එකට වැටෙනවා. ඉතින් සිස්ටම් එකට අනිවාර්යයෙන්ම තොරතුරු වෙනස් වුණොත් මේ තොරතුරු අපි හොයලා ඔයාලව දැනුවත් කරනවා. නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තව දෙයක් ඔයාලට මතක් කරන්න තියෙනවා. ඔයාලට අස්සසම සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. අපි ඒවට උත්තර හොයලා අරගෙන එනවා. ඉතින් තව දෙයක් මතක් කරන්න තියෙනවා. මම අස්සසම ප්‍රතිලාභී මණ්ඩලයේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම තොරතුරු හොයලා තමයි ඔයාලව දැනුවත් කරන්නේ අපේ නාලිකාව හරහා. ඒ හින්දා කවුරුවත් මට මෙන්න මේක කරලා දෙන්න කියා පුත් කරලා දෙන්න බෑ. මම කියන්නේ තොරතුරු අරගෙන එනවා විතරයි. ඉතින් ඒ හින්දා එකක් මුලින්ම මතක් කරනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ප්‍රශ්න ගැටලු හැමදේම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් අපේ WhatsApp නාලිකාවට ඒ කියන්නේ WhatsApp channel එකකට සහභාගී වෙන්න පල්ලෙහා description එකේ තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා පින් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒකටත් හැමෝම එකතු වෙන්න.